සුබ දවසක් කියලා පිළිගන්නවා හැමෝම SAP support YouTube channel එකට. අද අපි කතා කරමු Windows 10 2026 වෙනකල් security update එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. හරි එහෙනම් දැන් ඔයාලා දන්න විදිහට Windows 10 support එක මේ මාසෙන් ඉවරයිනේ. හැබැයි එහෙමයි කියලා ඔයාලගේ PC එක 8 gen වලින් පහළ එකක් නම් ආල්ට Windows 11 වලට official upgrade වෙන්න බෑ. කරන්න පුළුවන් විදි තියෙනවා. ඒත් කෙලින්ම Windows update වලින් ඒක කරගන්න හැකියාවක් නැහැ. මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ 2026 ඔක්තෝබර් 13 වෙනකල් ඔයාලගේ Windows 10 PC එකට security update ගන්න කොහොමද කියලා. ඒ කියන්නේ ලබන අවුරුද්දේ ඔක්තෝබර් 13 වෙනකල් කිසිම උලක් නැතුව ඔයාලට ඔයාලගේ Windows 10 PC එක පාවිච්චි කරගන්න පුළුවන්. හරි එහෙනම් දැන් අපි බලමු මේ කරගන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම ඔයාලා යන්න ඔයාලගේ settings වලට start ගිහිල්ලා settings වලට යන්න. ඊට පස්සේ එතන තියෙන update and security කියන option එක එතනට යන්න. ඊට පස්සේ එතනට ගියාම මෙන්න මේ විදිහට Windows 10 support ends in October 2025 කියලා පෙන්නනවා. එතන තියෙන enroll now කියලා පොඩි link එකක්. හරිද? ඒක click කරන්න ඕන. මේක notification එක මෙතෙන්ට එන්නේ ඔයාලා මෙතනින් Windows update latest එකට අප්ඩේට් කරලා තියෙනවා නම් විතරයි. ඔයාලට අන්තිමටම වෙලා තියෙන Windows update එකට නම් Windows update කරගන්න ඕන. ඔයාලා ජීවිතේට එකපාරක්වත් ඔයාලගේ PC Windows update කරලා නැත්නම් Windows update කරගන්න දැනට තියෙන latest එකට update කරනවා. දැන් check for update දුන්නාට පස්සේ ඒක කරගන්න. ඊට පස්සේ ඒක කරපු ගාම මේ option එක මෙතෙන්ට එන්නේ නැහැ. දවස් 2-3ක් යනවා මේක මෙතෙන්ට එන්න. ඒක නිසා බලාගෙන ඉන්න අප්ඩේට් කරලා දවස් 2-3ක් මේක චෙක් කරන්න. එතකොට මේක මෙතෙන්ට ඇවිල්ලා තියෙයි. එමෙ ඇවිල්ලා තියෙනවා නම් මෙන්න මේ enroll now කියන එක ක්ලික් කරන්න. එතකොට මෙන්න මේ වගේ window එකක් එනවා. බලාගෙන ඉන්න එක load වෙලා එනකම්. හරි. ඒක ආවට පස්සේ මෙතන තියෙන enroll in extended security update to stay protected support Windows 10 ends on October 14 2025 කියලා දිනවා. ඊට පස්සේ ඔයාලට ඕන මේ කියවන්න ප්‍රශ්නයක් නැහැ. මේකෙන් next දෙන්න. හරි. next දුන්නට පස්සේ ඔයාලගේ email එක ඉල්ලනවා මෙතනින්. ඔයාලගේ email එක type කරගන්න. මම මගේ email එක type කරගන්නවා මෙතනින්. හරි. මම මගේ email එක මෙතන type කරගෙන ඉවරයි. මෙතනින් next දෙන්න ඔයාලා. හරි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන ඔයාලගේ email එකේ password එක දාගන්න. ඕන විදිහට ඔයාලා log වෙන්න පුළුවන්. මම මෙතන මගේ password එක enter කරගන්නවා. හරි. මම මගේ password එක enter කරගන්නවා මෙතනින්. ඊට පස්සේ sign in දෙන්න. sign in දුන්නාට පස්සේ දැන් please wait කියලා load වෙනවා. ඔයාලා බලාගෙන ඉන්න මේක load වෙලා එනකම්. හරිද? ඊට පස්සේ මෙතන තියෙනවා add this device to receive extended security updates කියලා. extended security updates valid until October 13 2026 කියලා තියෙනවා. no extra cost කියලා කියනවා. ඒ කියන්නේ අපිට කිසිම මුදල් මේකට වෙන්නේ නැහැ. අපිට ෆ්‍රීම ලබා ගන්න පුළුවන් මේකට අප්ඩේට් එක. හරි. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ අන්තිමටම මෙන්න මෙතන මේ add device කියන option එකට click කරගන්න. click කරගත්තට පස්සේ මෙහෙම වැටෙනවා unrolling your device in extended security updates කියලා. දැන් හැමදේම හරි. ලබන අවුරුද්දේ ඔක්තෝබර් 13 වෙනිදා වෙනකන් ඔයාලගේ PC එකට Windows 10 update එක ලැබෙනවා. කිසිම අවුලක් නැතුව කිසිම මුදලක් වියදම් කරගන්නේ නැතුව. හරිද? ඊට පස්සේ ඒක option එක කරගත්තට පස්සේ මෙතනට ආවට පස්සේ ආයෙ පෙන්නනවා මෙතන your PCs enroll to get extended security updates කියලා. හරි. එහෙනම් දැන් ඔයාලා ඒකට enroll වෙලා ඉන්නේ. ඔයාලට ලබන අවුරුද්ද ඔක්තෝබර් 13 වෙනිදා security update ලැබෙනවා. එහෙනම් මෙතනින් මේ වීඩියෝ එක ඉවරයි. තව වීඩියෝ එකකින් ඔයාලා හම්බුමු. එහෙනම් හැමෝටම ජය වේවා. සුබ දවසක්.